ජීවිතේ සමහර වටිනාකම් අපිට තේරෙන්නේ ඒ දේවල් අපෙන් ඈතට ගියාම. අමතක නොවන මතකයන් හදන්නෙත් අපිමයි. මතක තමයි අපිව ජීවත් කරවන්නේ. ඉතින් මතකයන් ආයමත් පණගන්වන්න පුළුවන්. මෙන්න මේ වගේ ආදරණීය මොහොතවල වලදී. අපේ සතුට සම්පූර්ණ වෙන්නේ ඒ සතුට බෙදාගන්න තව කෙනෙක් ඉන්නව නම් විතරයි. එදා තාත්තා මට ඒ හීනේ පෙන්නුවා. අද මම මේ හීනේ ඇත්තක් කරගෙන ගෙදර ආවා. මේ වගේ පුංචි මොහොතවල් ජීවිතේ විශාල මතකයන් බවට පත් වෙනවා. අද දෙනම් දෙයක් වගේ නාව කියලා. ඔව් මම අවුරුදු ගියන් පුතා අපි එක තමයි. ඊට දෙන්න. අපි හදන අලුත් මතකයන් ඇතුලේ අපෙන් සමුගත් අය හැමදාම මතක නොවන මතකයන් ආදරයෙන් නිර්මාණය කරන්න.